අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ මාළු ටැංකියේ ඉන්න මාළු එකපාරටම කෑම කන එක නතර කරනවලු. එහෙම නැත්නම් ටැංකියේ අඩිය තනි වෙලා වගේ ඉන්නවලු. මාළු ඇති කරන ගොඩක් අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මාළුන්ට හැදෙන ලෙඩ වර්ග. නිවැරදි වෙලාවට හඳුනාගත්තේ නැත්නම් මුළු ටැංකියෙම ඉන්න මාළු ටික අපිට අහිමි වෙන්න පුළුවන්. අද අපි කතා කරන්න යන්නේ මාළුන්ට බහුලව වැළඳෙන ලෙඩ කිහිපයක් සහ ඒවට බෙහෙත් කරන්නේ කොහොමද කියලා. මම මුලින්ම කතා කරන්න තෝරගත්තේ white spot. එහෙමත් නැත්නම් සුදු ලප රෝගය. මේකේ රෝග ලක්ෂණ තමයි මාළුවගේ ඇඟ පුරාම සුදු පාට කුඩා තිත් මතුවීම. මාළුව ටැංකියේ වීදුරුවේ හෝ ගල්වල ඇතිල් වෙන එකත් අපිට මේ එකම දැක ගන්න පුළුවන්. මේ රෝගය හැදෙන ප්‍රධානම හේතුව තමයි වතුරේ උෂ්ණත්වය එකපාරටම වෙනස් වෙන එක. තව අලුතෙන් මාළු ගෙනල්ලා දාද්දී ඒ මාළුන්ගෙන් තිබිලා මේ ලෙඩේ අපි ගාව ඉන්න මාළුන්ටත් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් මාළු ගේද්දි ලෙඩ හැදිලා ඉන්නවද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඔයාගේ ටැංකියේ හීට් එකක් තියෙනවා නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 30ත් අතර ප්‍රමාණයකට සෙමින් වැඩි කරගන්න. ඊට පස්සේ මෙතඩින් බ්ලූ හෝ මේ වෙනුවෙන් තියෙන විශේෂ ඖෂධයක් නිවැරදි මාත්‍රාවට ටැංකියට එකතු කරගන්න. ඊට පස්සේ අයඩීන් රහිත ලුණු ස්වල්පයකුත් ටැංකියට එකතු කරලා ඒ මාළුව විතරක් වෙනම තියන්න. එතකොට ටික දවසක් යනකොට මාළුව හොඳ වෙනවා අපිට බලා ගන්න පුළුවන්. මාළුවෙට බෙහෙත් කරනකොට වැදගත්ම දෙයක් තමයි ෆිල්ටර් භාවිතය. ෆිල්ටර් එකක් දැම්මට පස්සේ ඒකට බෙහෙත් වල ඔක්කොම ටික උරා ගන්නවා. ඒ හින්දා ඕනෙම නම් විතරක් අපි එයා ලයින් එකක් විතරක් ටැංකියට සප්ලයි කරලා තියන්න ඕනේ. තවත් වැදගත් දෙයක් තමයි ටැංකියකට බෙහෙත් එකතු කරනකොට ඒ බෙහෙත් බෝතලේ හෝ පැකට්ටුවේ තියෙන උපදෙස් අනුව තමයි අපි ක්‍රියා කරන්න ඕනේ. මම ඊළඟට කතා කරන්න තෝරගත්ත රෝගය තමයි වරල් සහ වල්ග දිය වී යාමේ රෝගය. මේක බැක්ටීරියා හෝ දිලීරාසාදනයන් නිසා සිදුවෙන ලෙඩක්. මාළුවගේ වල්ග සහ වරල් අග කොටස් සුදු පාට වෙලා ඉරිලා ගිහිල්ලා කාලයත් එක්ක දිය වෙලා යනවා. රෝගය උත්සන්න වුණොත් වරල සම්පූර්ණයෙන්ම දිය වෙලා යන්න උනත් පුළුවන්. මෙම රෝගයට මූලික හේතුව විදිහට අපිට අපිරිසිදු වතුර සහ ටැංකියේ ඇමෝනියා මට්ටම ඉහළ යාම පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් මාළුන්ගේ කිටීම නිසා සිදුවන තුවාලවලටත් ආසාදනය වීමෙන් මෙය හැදෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ රෝගයට ප්‍රතිකාර කරන්න කොහොමද කියලා. මුලින්ම ටැංකියේ වතුරෙන් 50% විතර වෝටර් චේන්ජ් එකක් දෙන්න. ඊට පස්සේ ඇන්ටි බැක්ටීරියල් හෝ ටෙට්‍රාසයික්ලින් අඩංගු ඖෂධයක් නියමිත ප්‍රමාණයට ටැංකියට එකතු කරගන්න. ඊට පස්සේ ටැංකියේ ෆිල්ටර් එක හොඳින් සුද්ධ කර වතුරේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න ඕන. ඊට පස්සේ දින කිහිපයක් යනකොට අපිට ලෙඩේ හොඳ වෙනවා බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා white spot රෝගය සහ වරල් දියවීමේ රෝගය ගැන ඉගෙන ගත්තා කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා channel එකත් එක්ක එකතු